රිදී පියාපත එකමත් එක කාලෙක මිනිස්සු කවුරුත් දැකපු නැති අමුතුම ලස්සන නිම්නයක් මීදුමෙන් වැහුණු කඳුපන්තියකට මුවා වෙලා තිබුණා. මේකට කිව්වේ සමනල පාරාදීසය කියලා. ඒකේ තිබුණු ගස්වල කොළපවා හරියට වීදුරු වගේ විනිවිද පෙරන කොළ පාටකින් තමයි තිබුණේ. එතන ගලාගෙන ගිය දියපාරවල් වලින් නැහුනේ හරිම මිහිරි සංගීතයක්. ඒ වතුර ගල් අතරින් ගලාගෙන යනකොට හරියට සිතාරයක් වයනෝ වගේ මුළු නිම්නය පුරාම ඒ හඬ රෙව් දුන්නා. මේ පාරාදීසයේ පාලනය කළේ රන් පියාපත් කියන මහා සමනල රජතුමා. රජතුමාගේ පියාපත් අඩි 2ක් විතර දිගයි. එතුමා පියාඹනකොට අහස පුරාම රන්වන් පාට කුඩු විසිරෙනවා. ඒවා හරියට කුඩා තරු වගේ දිලිසුණා. රජතුමා හරිම සාධාරණ වගේම කරුණාවන්ත කෙනෙක්. එතුමා යටතේ විවිධ හැඩතල ඇති විවිධ වර්ණවලින් හැඩවුණු සමනල ගෝත්‍ර දහස් ගණනක් ජීවත් වුණා. නිල්මැණික් වගේ දිලිසෙන නීල සමනලුන්, ගිනිදැල් වගේ රතු පාට අග්නි සමනලුන් සහ සඳේලිය වගේ සුදු පාට චන්ද්‍ර සමනලුන් ඒ අතරින් ප්‍රධාන වුණා. මේ හැමෝම ජීවත් වුණේ නිම්නය මැද තිබුණු දේදුන්නක පාට හතෙන්ම මල් පිපෙන මහා පුෂ්ප වෘක්ෂය වටේටයි. එක වසන්ත කාලයක උදේවරුවක පාරාදීසයේ සීමාව අසල වැටිලා හිටපු අමුතුම විදිහේ සමනලයෙක්ව ආරක්ෂකයන්ට හමු වුණා. එයාගේ නම සීලෝ. සීලෝ අනිත් සමනලුන් වගේ ලස්සන නැහැ. එයාගේ පියාපත්වල කිසිම පාටක් තිබුණේ නැහැ. ඒව නිකම්ම දූවිලි වැකුණු අලු පාටක් ගත්තා. ආරක්ෂකයෝ සීලෝව රජතුමා ඉස්සරහට එක්කගෙන ගියා. ඔයා කොහේ ඉඳන්ද ආවේ? ඇයි ඔයාට පාටක් නැත්තේ? කියලා අග්නි සමනල නායකයා ටිකක් තදින් ඇහුවා. එතකොට සීලෝ වෙවුලන හඬින් කිව්වේ එයා ආවේ මීදුම් කඳුකරෙන් එහා පැත්තේ තියෙන අඳුරු නිම්නයකින් කියලා. එයාගේ ගෝත්‍රයේ කාටවත් පාටක් නැති වුණත් පාරාදීසයේ ලස්සන බලන්න එයා ආවා කියලා කිව්වා. රජතුමා කරුණාවෙන් එයාට ඉන්න අවසර දුන්නත් අනිත් සමනලුන් සීලෝට සැලකුවේ හරිම නරක විදිහට. බලන්නකො මේ අලු පාට සතාගේ හැටි, අපේ ලස්සන පාරාදීසයට මොහු ලොකු කැලලක් කියලා එක නීල සමනලියක් අපහාස කළා. මේ නිසා සීලෝ තනි වුණා. එයා රැට හඳේලිය දිහා බලාගෙන අඬමින් Tamanටත් ලස්සන පාටක් දෙන්න කියලා සොබාදහමින් ඉල්ලුවා. කාලය ගෙවිලා ගියා. පාරාදීසයේ අවුරුදු 100කට සැරයක් වෙන විපත්තියක් ගැන අනාවැකියක් තිබුණා. එක දවසක් උදේ හිරු පායනවා වෙනුවට මුළු අහසම තාර වගේ කළු දුමාරයකින් වැහිලා ගියා. අසල තිබුණු කළු ගිනිකන්ද පුපුරලා අලු සහ දුම මුළු පරිසරයටම එකතු වෙන්න පටන් ගත්තා. පැය කීපයකින් මුළු පාරාදීසයම අඳුරු ගුහාවක් වගේ වුණා. සමනලුන්ට ජීවත් වෙන්න හිරු එළිය ඕනෙමයි. ඒක නැති වුණාම හැමෝගෙම පියාපත් පණ නැති වෙන්න පටන් ගත්තා. වඩාත්ම භයානක දේ උනේ පාරාදීසයේ හදවත වගේ තිබුණු නිල්මැණික් මල පර වෙන්න පටන් ගැනීමයි. ඒ මල මිය ගියොත් පාරාදීසයේ හැම පැලෑටියක්ම විනාශ වෙලා යනවා. රජතුමා හැමෝවම කැඳවලා කිව්වා කළු ගිනිකන්ද මුදුනේ තියෙන සූර්ය ස්පටිකය ආපහු ක්‍රියාත්මක කළොත් විතරයි මේ කළු දුමාරය විනාශ කරලා ආලෝකය ගන්න පුළුවන් වෙන්නේ කියලා. හැබැයි ඒ ඝන අඳුරේ දූවිලි මැදයි පියාඹන්න මේ වර්ණවත් සමනලුන්ට බැහැ. මොකද දූවිලි වැදුණු ගමන් ඒ අයගේ පියාපත් බර වෙලා බිමට වැටෙනවා. ගොඩක් අය උත්සාහ කළත් දූවිලි නිසා ඒ හැමෝම අසරණ වෙලා බිමට වැටුණා. හැමෝම බලාපොරොත්තු අත්හැරලා ඉන්නකොට සීලෝ ඉදිරියට ආවා. රජතුමනි, මට අවසර දෙන්න. මගේ පියාපත් කොහොමත් අලු පාටයි. දූවිලි වැකුණා කියලා මට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මම හැදුණු අඳුරු නිම්නේ පුහුණුව නිසා මට මේ අඳුරේ හොඳට පේනවා කියලා සීලෝ කිව්වා. සමහරු hina වුණත් රජතුමා සීලෝට ආශිර්වාද කරලා යවුවා. සීලෝ ඉහළට පියාඹනකොට රත්වුණු අලුයි ඝන දුමයි එයාට ගොඩක් කරදර කළා. හැබැයි එයා Tamanට අපහාස කරපු අය ගැන හිතන්නේ නැතුව Tamanට නවාතැන් දුන්න පාරාදීසයේ බේරගන්න එක ගැන විතරක් හිතලා ඉදිරියටම ගියා. කඳු මුදුනට යනකොට මහා සුළඟක් හැමුවත් එයා මුළු හයියම දාලා ඒකත් එක්ක සටන් කළා. අන්තිමේදී ස්පටිකයේ තිබුණු තැනට ගිය සීලෝ ඒක උඩ හිර වෙලා තිබුණු ලොකු ගලක් එයාගේ පියාපත් තුවාල වෙනකම්ම වෙහෙස වෙලා ඉවත් කළා. ඒත් එක්කම මහා ආලෝකයක් විහිදිලා ගිහින් මුළු නිම්නේම තිබුණු කළු දුමාරය නැටි වෙලා ගියා.
ඉරුඑලිය ආපහු පාරාදීසයට වැටුණා. නිල්මැණික් මල ආපහු පණ ලැබුවා. හැමෝම සතුටෙන් කෑ ගැහුවේ Tamanගේ ජීවිත බේරගත්ත වීරයා එනකම්. සීලෝ කඳු මුදුනේ ඉඳන් පියාඹලා එනකොට හැමෝම පුදුම වුණා. දැන් එයා පරණ අඩුපාට සීලෝ නෙවෙයි. සූර්ය ස්පටිකයේ ආලෝකයයි එයාගේ වීරත්වයයි නිසා එයාගේ පියාපත් දිදුලන රිදී පාටට හෙරලා තිබුණා. එයා පියාඹනකොට හරියට දියමන්ති කුඩු විහිදෙනවා වගේ පෙනුණා. එයා දැන් පාරාදීසියේ ඉන්න ලස්සනම සමනලයා. රජතුමා සීලෝ ළඟට ඇවිත් කිව්වා, "සීලෝ, ඔයාද ලොකු පාඩමක් ඉගෙනුවා. ඇත්තම ලස්සන තියෙන්නේ පියාපත්වල පාටේ නෙවෙයි, Taman කරන වැඩවලයි හදවතේ පිරිසිදුකමයි" කියලා. එදා ඉඳන් කවුරුවත් පෙනුම ගැන කියලා කාටවත් විහිළු කළේ නෑ. සීලෝව පාරාදීසියේ ප්‍රධාන ආරක්ෂකයා සහ උපදේශකයා විදිහට පත් කළා. අවුරුදු ගොඩක් ගත වුණා. පාරාදීසයේ ඉස්සරටත් වඩා සශ්‍රීක වුණා. සීලෝගේ රිදී පියාපත්වල එළිය මුළු නිම්නේම රාත්‍රියටත් ආරක්ෂා වුණා. පාරාදීසයේ ඉපදෙන හැම පුංචි සමනලයෙක්ටම මුලින්ම කියලා දෙන්න මේ රිදී පියාපත් ඇති වීරයාගේ කතාවයි. ඇත්තම ලස්සන කියන්නේ පෙනෙන පාට නෙවෙයි. අනුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන පරාර්ථකාමී හදවත කියලා ඒ අය අදටත් විශ්වාස කරනවා. අදටත් ඒ සුන්දර නිම්නය ලෝකයට රහසක් විදියට ආදරයෙන් සහ සහෝදරත්වයෙන් බැබලමින් තියෙනවා.